දවසක් හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරපු පුතෙක් තීරණය කළා එයාගේ වයසක තාත්තාව වැඩිහිටි නිවාසයකට ගිහින් දාන්න. තාත්තට දැන් වයසයි. සිහිය ටිකක් මදි. බිරිඳ කිව්වේ තාත්තා ගෙදර ඉන්න එක අපේ නිදහසට බාධාවක්. ළමයින්ටත් කරදරයක් කියලා. පුතා අකමැත්තෙන් වුණත් ඒකට එකඟ වුණා. තාත්තව කාර් එකේ දාගෙන යද්දී තාත්තා කිසිම දෙයක් ඇහුවේ නැහැ. එයා ජනේලෙන් එළිය බලාගෙන පාරේ තියෙන ගස්, ගෙවල් දිහා බලලා පොඩි ළමයෙක් වගේ hina වුණා. පුතාට කේන්ති ගියා. මම මේ එයාව දාලා එන්න යනවා. තාත්තා කිසිම ගානක් නැතුව hina වෙනවා කියලා එයා හිතුවා. නිවාසෙට ආවම පුතා තාත්තව කාමරයට දාලා තාත්තේ මම ගිහින් එන්නම් කියලා ඉක්මනට හැරුණා. එයාට ඕන උනේ එතනින් පැනගන්න. ඒ වෙලාවේ තාත්තා පුතාගේ අත තදින් අල්ලගත්තා. පුතා හිතුවේ තාත්තා මාව දාලා යන්න එපා කියලා අඬයි කියලා. ඒ තාත්තා පුතාගේ සාක්කුවට පොඩි ලියුම් කවරයක් දාලා hina වෙලා මෙහෙම කිව්වා. පරිස්සමෙන් යන්න පුතේ. මම දන්නවා ඔබට දැන් මාව බරක් කියලා. මම මෙහෙ ඉන්නම්. හැබැයි පුතේ කවදා හරි උඹේ දරුවොත් උඹ මේ වගේ තැනකට ගෙනාවම උඹ ඒක දරා ගන්න විදිය මම මේ ලියුමේ ලිව්වා. ඒක පරිස්සම් කරගන්න. පුතා ගල් ගැහුණා. එයා කාර් එකට ඇවිත් අර ලියුම කියවුවා. ඒකේ තිබුණේ පුතේ මම උඹව පොඩි කාලේ ඇවිදින්න බැරිව ඉද්දි අතේ තියාගෙන හිටියා මිසක් බිමින් තිබ්බේ නෑ. අද මට ඇවිදින්න බැරි වෙද්දි උඹ මාව මෙතන දාලා යනවා. කමක් නෑ පුතේ. උඹේ අතේ මගේ බර තිබුණට මගේ හදවතේ උඹ ගැන බරක් නෑ. සතුටින් ඉන්න. ඔයා පොඩි කාලේ ඔයාගේ අතින් වැටෙන දේ අහුලන්න, ඔයාගේ අසුචි පවා අතින් නදින්න අම්මයි තාත්තයි කවදාවත් පිළිකුල් කළේ නෑ නේද? ඒත් ඒ අම්මයි තාත්තයි වයසට ගිහින් එයාලගේ අතින් වතුර වීදුරක් බිම වැටුනම ඇයි දරුවන්ට ඒක මහා අපරාධයක් වගේ පේන්නේ? ඇයි අපි එයාලව බරක් විදිහට දකින්නේ? දෙමව්පියන්ගේ ආදරය මහා පුදුම දෙයක්. එයාලා අපිට ජීවිතේ දෙනවා විතරක් නෙමෙයි අපි එයාලව ප්‍රතික්ෂේප කරද්දී පවා එයාලා මැරෙන්නේ අපේ සතුට පතමින්. දෙමව්පියන් කියන්නේ පන්සලක්. ඒ පන්සල ගෙදරින් ඈත් කරපු දවසට ඔබේ ජීවිතේ ආලෝකයක් නිවිලා යන බව මතක තියාගන්න.